ඉතින් සුබ දවසක් වීක් පොයින්ට් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට. ඉතින් මොකද්ද මේ YouTube කියන්නේ? ඉතින් මේ වෙනකොට රටේ ලෝකේ බහුලව කතා වෙන. ඉතින් මිලියන ගානක ඔඩියන්ස් එකක් ඉන්න සෝෂල් මීඩියා අතර ඉහළම තැනක ඉන්න සමාගමක් කිව්වොත් නිවැරදි. ඉතින් YouTube. ඉතින් ඇතැම් පිරිස් ප්‍රධාන ආදායම් මාර්ගය ලෙසත් ව්‍යාපාර වැනි විවිධ ශ්‍රේෂ්ඨයන් කටයුතු ප්‍රවර්ධනයට අතන YouTube භාවිතා කරනවා. අපි බලමු වැඩි ශ්‍රමයක් නැතුව ඉතින් අඩු වේදමකින් ඉතින් ගෙදර ඉඳන් උනත් පටන් ගන්න පුළුවන් පුංචි පුංචි අදහස් පහක් මම මේ විදිහට අරන් ඇවිල්ලා කතා කරන්න හිතුවා. ඉතින් මට තේරෙන විදිහට මට හොඳයි කියලා හිතුණු අදහස් පහක් ගෙනාවා. ඉතින් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා ඉතින් ඒක කමෙන්ට් එකකින් හරි දැනුම් දෙලා ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක මේ විදිහට ඔබත් එක්ක එකතු වෙන. ඉතින් ඉදිරියටත් මේ වගේ ඉතින් ඔබට වැදගත් වෙයි කියලා හිතෙන අවශ්‍ය වෙයි කියලා හිතෙන ඉතින් රටට සමාජයට ලෝක දෙයක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතෙන දෙයක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට වැඩි කතා නැතුව. හොඳයි ඉතින් මුලින්ම කියන්න ඕනි මේක අර මහ ලොකු විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද වීඩියෝ එක දිග වෙන හින්දා. ඉතින් ඔබට ගන්න පුළුවන් මේ අදහස් වලින් ප්‍රධානම අදහස ඇරෙන ඉතින් පොඩ්ඩක් මම ඒක විස්තර කරලා දෙන්න හිතුවා. ඉතින් බලමු පළවෙනි අදහස මොකක්ද කියලා. ඉතින් ෆැමිලි channel එකක්. ඉතින් ෆැමිලි channel එකක් කිව්වහම මේක හිතන්න එපා මේ ෆැමිලි channel කියලා ඒකට නම දාන්න එපා ෆැමිලි channel කියලා. මම මේකෙන් අදහස් කරේ ඔබේ පවුලේ ඉන්න පුළුවන් මොකක් හරි දෙයකට දක්ෂතාවයක් තියෙන පුද්ගලෙක්. ගීත ගායනා කරන්න, ඉතින් නර්තනයට, ඉතින් කලාව ඕන පැත්තකට ඒ දක්ෂතාවයක් තියෙන පුද්ගලෙක් ඉන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් ආයෙත් එතනින් පටන් ගන්න. ඉතින් එතනින් පටන් ගන්න කිව්ව පළියටම පටන් ගන්න නැති ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා ඒ ගැන දිගටම කරන් යන්න පුළුවන්. මොකද්ද මේ දේෙන් සමාජයට දෙන්න පුළුවන්. ඒ හොඳ දෙයක් කරන්න පුළුවන් නම් මං හිතනවා උතනත් හොඳ පොයින්ට් එකක් කියලා. ඒ වගේම ගත්තොත් මේ දවස්වල ගොඩක් ඉතින් වෛරල් යන වීඩියෝ ඉතින් කුකින් වීඩියෝ ඒ පැත්තට ඉතින් ඔබට පුළුවන් ඔබේ ගෙදර ඉතින් ඉදිරියට හදන කෑමක් හරි මොකක් හරි යම් කිසි රෙසිපියක් හරි අත්අදා බැලීමක් හරි ඒ ඕනම දෙයක් ඉතින් හරි විදියට සමාජයට දෙන්න පුළුවන් නම් මොකක් හරි අර්ථයක් ඇති විදියට දෙන්න පුළුවන් නම් මං හිතනවා එතනත් හොඳ වෙයි කියලා. හරි ඉතින් අපි යමු දෙවනි අදහසට. ඉතින් බුක් රිවිව් ගත්තාම ඉතින් ඕනම කෙනෙකුට යන්න පුළුවන් නොමිලේම ඉතින් පුස්තකාලයට. ඔන්න පුස්තකාලේ ඉතින් ඔබට කතන්දර පොතක්ද ඉතින් නවල් එකක්ද ඉතින් ඕනම ආටිකල් එකක් අරන් එන්න පුළුවන්. ඉතින් ඔබට ඒකේ තියෙන විස්තරය කොටස් වශයෙන් හෝ ඉතින් ඒ රූපරාමු සමගින් හරි ඔබට පුළුවන් ඔබේම නිර්මාණයක් කරලා ඒ අදහස සමාජයට දෙන්න. ඒ වගේ ඉතින් විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒක ඔබ හොයලා බලලා ඒ ගැන විස්තර කරුණු හොයලා ඒ පැත්ත ගැන පොඩ්ඩක් බලන්න කියලා කියනවා. ඉතින් මම හිතනවා මේ පැත්තෙන් පටන් ගත්තොත් ඉතින් ඔබට කාලය විදම ගොඩක් අඩු වෙයි. ගෙදරින්දම කරන්න පුළුවන් පටන් ගන්න පුළුවන් දෙයක්. හොඳයි අපි යමු තුන්වෙනි කන්ටෙන්ට් එකට. ඉතින් ගොසිප් කිව්වම ඉතින් අනිවාර්යෙන් ලංකාව අර එක්තරා මට්ටමකම ඉන්නවා. මොකද ඉතින් ගොසිප් එකක් කිව්වොත් අනිවාර්යෙන් ඕන කෙනෙක් නොබලන කෙනෙක් නැහැ කිව්වොත් නිවැරදි. ඉතින් ඔයාලට පුළුවන් පටන් ගන්න ඉතින් ඔය විවිධ සෝෂල් මීඩියා වල ඉතින් යනවා TikTok, Facebook, ඉතින් YouTube එකේම උනත් නිවුස් වලට උනත් ඉතින් පොත් පත්තරවල උනත් ඔය පුංචි ගොසිප් එකක් බලලේවල ඉතින් ඔබේ ඒකට දාන්න පුළුවන් ඉතින් ඔබේ අලංකාර කටයුතු වෙන පැත්තෙන් දාලේවලා ඔබට යම් කිසි දෙයක් සමාජයේ ඇස ගැටෙන දෙයක් දෙන්න පුළුවන් නම් ඒ මාර්ගයෙන් මම කියන දේ එතනත් හොඳ වෙයි කියලා. මොකද ඔය ගොසිප් කියන දේ අනිවාර්යෙන් වෛරල් යනවම තමයි. ඉතින් ඔන්න ගේමක් ගහනවා නම් එතනත් හොඳ පොයින්ට් එකක් කියලා මම හිතනවා. අපි යමු හතරවෙනි අදහස මොකද්ද බලන්න. ලොතරැයි රිසල්ට්. මං හිතන විදිහට මේක ගොඩ දෙනෙක් කරනවා අඩුයි. ඇතැම් පිරිස තමයි මේක කරගෙන යන්නේ. සාමාන්‍ය ලොතරැයි රිසල්ට් ගත්තාම ඉතින් ටීවී channel වල රාත්‍රී 9:10 පසු වුණාට පස්සේ ඉතින් ඔය රිසල්ට් එක දිනුම් මැදින් කටයුතු කරනවා. ඉතින් මම දැකලා දිනවා සමහර YouTube channel තියෙනවා. ඉතින් ඒ දිනුම් මැදින් පැය භාගයකට පසු ඉතින් ඒ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් වෙනවා රිසල්ට් එක. ඉතින් ඔබට පුළුවන් ඉතින් ඒ පිළිබඳ ඉතින් පොඩි සොයා බැලීමක් කරලා මම නම් හිතනවා ලේසියෙන් පටන් ගන්න පුළුවන් දෙයක් කියලා. ඔබට ඉතින් තියෙන්නේ අර අදාළ කරන ෆොටෝ එඩිටින් වීඩියෝ ඇප් ටික අරගෙන ඉතින් එඩිට් කරලා අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. මම හිතන ඉතින් ඔබට පටන් ගන්න පුළුවන් නම් ඉතින් රැට ඔන්න නිදි මරාන පොඩි කට්ටක් කන්න පුළුවන් නම් මෙතනත් හොඳ පොයින්ට් එකක් කියලා.
රයිට් ඉතින් අපි යමු අන්තිම අදහස මොකක්ද බලන්න. ඉතින් පස්වෙනි අදහස ජොබ් රිවිව්. ඉතින් ජොබ් රිවිව් කිව්වහම අර පළවෙනි කාරණේ වගේ මම මේකෙන් පොඩි මාතෘකාවක් විදිහට මම හදාගත්තේ එකෙන් අදහස් ටිකක් ඔබට දෙන්න. ජොබ් රිවිව් ගත්තාම ඉතින් ඔබ කරන රාජකාරියාව. ඔබ අපි හිතමු සාමාන්‍යයෙන් ඔබ වඩු ශිල්පියෙක් වඩු මඩුවක් කරගෙන යන පුද්ගලයෙක්. ඉතින් ඔබට පුළුවන් ඔබ කරන නිර්මාණයක් පටන් ගත්ත ඒ පටන් ගන්න ආකාරයේ නිර්මාණය පිළිබඳව ඉතින් ඔබට පුළුවන් ඒ හැඳින්වීමක් කරලා සාමාන්‍යයෙන් පුංචි නිර්මාණ හැකියාව අර එළියට දෙන්න වගේ සමාජගත කරනවා වගේ ඉතින් ඔබට ඒ පැත්තෙන් බලපුවම ඔබ ව්‍යාපාර පැත්තටත් බලපාන විදියට ඔබට ඒ පැත්ත කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් වඩුමඩුව ගත්තාම ඒකට අදාළ ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා. ඉතින් ඔබට ඒ ශ්‍රේෂ්ඨ ගණනාවකදී ඔබට මොකක් හරි යම්කිසි හැකියාවක් තියෙන්න පුළුවන්. ඔන්න ඉතින් ඔබට ඒ පැත්තෙන් යන්න පුළුවන්. මොකද වඩුමඩුව කියලා විතර නෑ. ගැරිජ්ජක් කරන එක්කෙනෙකුට උනත් පුළුවන් මේ වැඩේ කරන්න. කඩයක් කරන එක්කෙනෙකුට උනත් පුළුවන්. ඉතින් ඔබ ඒ ගැන කරුණු හොයලා බලලා මම හිතනවා ඉතින් මෙතන පටන් ගත්තොත් හොඳ පොයින්ට් එකක් කියලා. හොඳයි ඉතින් අදහස් පහෙන් ඉතින් ඔබට යම් කිසි දෙයක් ඉතින් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ දේ වරගෙන ඉතින් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා ඉන්නේ. ලයික් වීඩියෝ එක හොඳයි නම් ඉතින් ලයික් එකකුත් දාගෙනම යන්න කියන ගමන් තව දෙයක් ඉතින් මතක් කරන්න ඕනේ. මේ අදහස් පහ අරගෙන ඉතින් මේකෙන් දෙයක් ඔබ පටන් ගන්නවා නම් ඔය කවුරු කියන පළියට අර කාවත් කොපි කරලා කාගේවත් නමක කැලලක් දාගෙන ඉතින් ඔබේ channel එක හදාගන්න. ඔබටම බ්‍රෑන්ඩඩ් වෙච්ච ඔබ සාර්ථකව ගේමක් ගහන්න ඉස්තාවන ඉන්නවනම් ඔබට ආවෙන එක ඉතින් බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගෙන ඉතින් ඔබට අවශ්‍ය පරිදි ඔබ වැඩක් කරනවා නම් මුලින්ම YouTube පටන් ගන්න කලින් ඔබ ඒ අදාළ මාතෘකාව තෝරගෙන ඒ මාතෘකාවට අදාළ පොඩි රිසර්ච් එකක් කරලා විස්තර ටිකක් හොයලා මේක ඉදිරියට යද්දි මොනවා වෙයිද ඒ ගැනත් ඔක්කොම හොයලා කරුණු රැස් කරගෙනම ඉතින් ඔබ පටන් ගන්නවා නම් තව දෙයක් කියන්න ඕනේ. ඉතින් පටන් ගන්න ඕනම කෙනෙකුට කියන්න ඕනේ දෙයක්. ඔබ මොකක් හරි අදහසකින් දෙයක් YouTube channel එකක් මොකක් හරි පටන් ගන්නවා නම් අනිවාර්යෙන් ඒකට ඔබේ අදහස අනුව ඒක ඔබ කරන content එක අනුව වීඩියෝ ක්ලිප් අනිවාර්යෙන් ඔබ 10කට එහාවත් ලැහැත්ති කරගෙන වැඩේ පටන් ගන්න. මොකද වීඩියෝ එකක් දෙයක් අප්ලෝඩ් කරන යද්දි views යනකොට ඕක කට්ටියට එපා වෙනවා. මොකද මමත් අත්විඳපු දෙයක් ඕක. මම කියන්නේ ඉතින් අර විදියට වැඩේ පටන් ගන්න අතරින්න එපා. ඕක දවසින් දවස මාසෙන් මාස ඔහොම තමයි ඉතින් ඔක්කොම අප් වෙන්නේ. මොකද හැම මිනිස්සයාටම එකවරම උඩ යන්න බෑ. ෆ්ලයිට් එකක් උනත් බීම ගිහිල්ලා තමයි උඩ යන්නේ. රයිට් ඉතින් වීක් පොයින්ට් අපිත් එක්ක එකතුණු. ඉතින් ඔබ සියලු දෙනාට ඉතින් සුබ දවසක් කියන ගමන් අද වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. ඉතින් නැවතත් ඉදිරි වීඩියෝ එක ඔබට සමාජයට වැදගත් වෙයි කියලා හිතන කරුණක් සමගින් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.